හොඳයි. T20 ලෝක කුසලානයට තව තියෙන්නේ සති කිහිපයයි. හැබැයි ඊටත් කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ඊටත් වඩා ලොකු පෙරලියක් වුණා. ඒ තමයි අලුතෙන්පත් වුණ තේරීම් කමිටුව ගත්ත නිර්භීත වගේම ගොඩක් දෙනා කතා බහ කරන තීරණ කීපයක්. ඉතින් මේ හැම දෙයකම මුල කොතනද? අන්න ඒ කතාව තමයි අපි අද බලන්න යන්නේ. මේ තියෙන්නේ අලුත් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේම වචන. ඇත්තටම තේරීම් කමිටු සභාපති කෙනෙක් මේ විදිහට පෞද්ගලිකව මම වගකීම ගන්නවා කියලා කියනවා අපි අහන්නේ හරිම කලාතුරකින්. ඉතින් මේ වචන ටික පිටිපස්සේ තියෙන්නේ නිකම්ම ක්‍රීඩකයෙක්ව තෝරගත්ත එකක් නෙවෙයි ඊට වඩා ලොකු බලවත් සටනක කතාවක්. ඉතින් මොකක්ද මේ කියන සටන? ඇයි සභාපති කෙනෙක්ට මම වගකීම ගන්නවා කියන්නම වෙන තැනකට වැඩේ ආවේ? එතරම් මේ එක සිදුවීම අපි තේරුම් ගත්තොත් අන්න එතකොට අපිට පුළුවන් මේ අලුත් කමිටුවේ සම්පූර්ණ දැක්මම ඒගොල්ලෝ හිතන විදිහම තේරුම් ගන්න. හොඳයි. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. සභාපතිවරයාගේ සටන. මතක තියාගන්න මේක පැතුම් නිස්සංක ගැන කතාවක් විතරක්ම නෙවෙයි. මේක ඊට වඩා ලොකු දෙයක්, අලුත්ම දැක්මක් ගැන කතාවක්. හරි. සිද්ධිය දිගහැරුණේ මෙන්න මෙහෙමයි. මුලින්ම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැතුම් නිස්සංකගේ නම ජාතික කණ්ඩායමට යෝජනා කරනවා. හැබැයි ඒ වෙලාවෙම හිටපු සභාපතියයි පුහුණුකරුයි දෙන්නම ඒ නම ප්‍රතික්ෂේප කරනවා. හේතුව එයා තාම සූදානම් නෑ කියන එක. ඔන්න ඔතනදි තමයි කතාවේ තීරණාත්මකම හරියන්නේ. වික්‍රමසිංහ පස්සට යන්නේ නෑ. එයා තමන්ගේ බලය පාවිච්චි කරලා හරි මම පෞද්ගලිකව වගකීම ගන්නවා කියලා පැතුම්ව කණ්ඩායමට ඇතුළත් කරනවා. බලන්න ඒ එක තීරණයෙන්ම එයාගේ අදිෂ්ඨානයයි අලුත් දැක්මයි කොච්චර පැහැදිලිව පේනවද කියලා. හරි අපි යමු දෙවෙනි කොටසට. නව තීරීම් කමිටුව. ඉතින් කවුද මේ වගේ නිර්භීත තීරණයක් ගත්ත ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නායකත්වයෙන් වැඩ කරන අලුත් කණ්ඩායම? ඉතින් පරණ කමිටුවේ කාලේ ඉවර වෙනවත් එක්කම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් සමන්විත අලුත්ම කණ්ඩායමක් වැඩබාරගත්තා. ඇත්තටම යාලා පොඩ්ඩක්වත් කාලේ නාස්ති කළේ නෑ. බලයට ආපු ගමන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වල ලොකු වෙනස්කම් රැසක් කරන්න පටන් ගත්තා. දැන් අපි එනවා තුන්වෙනි කොටසට. ලෝක කුසලාන මූලික සංචිතය. ඉතින් මේ කමිටුවේ පළවෙනි ඒ වගේම සමහර විට වැගගත්ම කාර්යය වුණේ එළඹෙන T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකාවේම බලාපොරොත්තු කරට අරගෙන යන මූලික සංචිතය නම් කරන එක. ඉතින් යාලා තෝරගත්ත ගාන තමයි 25 ශ්‍රී ලංකාවේ T20 ලෝක කුසලාන සිහිනිය සැබෑ කරන්න මුලින්ම තෝරගත්ත ක්‍රීඩකීන් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තමයි යාලා ප්‍රකාශයට පත් කළේ. දසුන් ශානක තමයි නායකයා. ඉතින් එයා යටතේ මේ සංචිතය ගොඩනගලා තියෙන්නේ ප්‍රධාන කුළුණු කිහිපයක් වටා කියලා අපිට පේනවා. පිතිකරණ බලය ඒකෙන්නේ පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් වගේ අයගින්. ලෝක මට්ටමේ තුන් නිරියව පැත්තෙන් වනිඳු හසරංග ඉන්නවා. වේග පන්දු බලේනිය දුෂ්මන්ත චමීර සහ මතිෂ පතිරණ. ඉතින් බැලුබැලමට පේනන්නේ අත්දැකීමුයි තරුණ ජවයයි දෙකම එකතු කරපු හොඳ මිශ්‍රණයක් වගේ. හරි. එහෙනම් හතරවෙනි කොටස කවුද ඇතුලේ කවුද එළියේ? හැබැයි මේ සංචිතයේ ඇත්තම කතාව තියෙන්නේ නම් කරපු අය අතරේ නෙවෙයි. ඒක තියෙන්නේ නම් නොකරපු අය අතරේ. අන්න ඒක තමයි මේ මුළු නිවේදනයේම ලොකුම කතාබහට ලකුණු මතභේදාත්මකම කොටස. මෙන්න බලන්න මේ ලොකුම පෙරලිය. මුලින්ම අපි බලමු කණ්ඩායමෙන් ඉවත් කරපු අය දිහා. ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් මේ නම් නිකම්ම නම් නෙවෙයි මේවා ශ්‍රී ලංකා ක්‍රිකට් වල දැවැන්ත සන්නාම. ඉතින් එයාලව අයින් කරනවා කියන්නේ ඒකම ලොකු සංඥාවක් දෙනවා. ඒ වෙනුවට නිරෝෂන් දික්වැල්ල වගේ කාලයක් තිස්සේ කණ්ඩායමෙන් එළියේ හිටපු අයට ආයෙත් දොර ඇරෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි දුනිත් වෙල්ලාලගේ වගේ කවුරුත් බලාපොරොත්තු නොවුණු අලුත්ම මූණු කීපයකටම අවස්ථාව ලැබෙන එක. ඉතින් මේ තීරණ වලින් අපිට මොකක්ද පේන්නේ? මේක පැහැදිලිවම එයාලගේ දර්ශනය හිතන විදිහේ ලොකු වෙනසක්. එක පැත්තකින් එයාලා අත්දැකීමට වඩා තරුණ ජවයට මුල් තැන දෙනවා. මැතිව්ස් චන්දිමාල් වගේ ක්‍රීඩකයන්ව අයින් කරන එකෙන් කියන්නේ හරි අපි අතීතයෙන් මිදිලා දැන් අනාගතේ දිහා බලනවා කියන එක. අනික් අතට වෙල්ලාලගේ වගේ අලුත් කොල්ලෙක්ව ගන්නකින් පේනවා එයාලා මේ ලෝක කුසලානිය දිනන එක ගැන විතරක් නෙවෙයි ඊළඟ පරම්පරාව ගොඩනගන එක ගැනත් හිතනවා කියලා. ඉතින් මේක නම් අනිවාර්යයෙන්ම නිර්භීත පියවරක්. හොඳයි. අපි එනවා පස්වෙනි සහ අවසාන කොටසට. අවසන් තීරණය. ඉතින් මේ ලොකු වෙනස්කම් ඔක්කොම කරාට පස්සේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඊටත් වඩා අමාරුම වැඩේ. ඒ තමයි මේ 25 සංචිතය ලෝක කුසලානයට යන අවසන් කණ්ඩායම දක්වා අඩු කරන එක. දැන් ඉතින් ශ්‍රී ලංකාවේ හැම ක්‍රිකට් ලෝලියෙක්ගෙම ඔළුවේ තියෙන ප්‍රශ්නේ මේකයි මේ 25න් අන්තිමට ලෝක කුසලානයට යන ගුවන් යානයට නගින්න වාසනාවන්ත වෙන ක්‍රීඩකයන් ටික කවුද? කවුද ඒ අවසන් 15 දෙනා වෙන්නේ? අවසාන වශයෙන් මේ හැම දෙයකින්ම අපේ හිතේ එක ලොකු ප්‍රශ්නයක් ඉතිරි වෙනවා.
මේ අලුත් තේරීම් කමිටුව ඇත්තටම පටන් ගන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් වල නිර්භීත අලුත් යුගයක්ද? එහෙමත් නැත්නම් මේක ප්‍රතිඵලය මොනක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි ලොකු අවදානමක් තියෙන සූදුවක්ද? ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ අපිට ලෝක කුසලාන තරඟ බිමේදීම බලා ගන්න පුරුවන් වෙයි.